හරි පුතේ. එතකොට අපි කතා කරමින් හිටියේ මේ වෙනකොට බැක්ටීරියා වන්ගේ වර්ගීකරණයෙන් පස්සේ සයනොබැක්ටීරියාවන්ගේ වර්ගීකරණය, ඒ කියන්නේ රූපීය වශයෙන් තියෙන විවිධත්වය. එතකොට සයනොබැක්ටීරියාවන්ට රූපීය වශයෙන් බලා ගන්න පුළුවන් ඒකසෛලික සහ බහුසෛලික කියලා ආකාර දෙකකට කැඩුවා. සූත්‍රිකාකාර සහ සූත්‍රිකාකාර නොවන ආකාර කියලා දෙකකට කැඩුවා. බහුසෛලික කට්ටිය සූත්‍රිකාකාරයේ කට්ටිය දාමාකාර කියලා කැඩුවා. සූත්‍රිකාකාර නොවන ආකාරය ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර සහ අක්‍රමවත් හැඩ කියලා කැඩුවා. එතකොට ඒ ටික පොදුවේ අපි කිව්වා ගුණ වශයෙන් හෝ ඝනාවාස ආකාරයට පවතින්න පුළුවන් කියලා කියන කාරණාව කිව්වා. හරි. එතනින් පස්සේ ඊගාවට වෛරස් වල වර්ගීකරණයට යනවා. සයනොබැක්ටීරියා වල වර්ගීකරණයෙන් පස්සේ. එතකොට බැක්ටීරියා, සයනොබැක්ටීරියා සහ වෛරස් දැන් මේවා ඔක්කොම සුදු ජීවි ඉන්නේ. මේ සියල්ල සුදු ජීවි ඉන්නේ. එතකොට වෛරස් සම්බන්ධව සැලකද්දී වෛරසුත් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. මේක වෙනම අපි ඉගෙන ගන්නවා වෛරස් වල කණ්ඩායම. එතකොට ප්‍රධාන වශයෙන් රූපී ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ අයිකෝසෙරෝල් සහ හෙලිකල් කියලා. වෛරස ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ආකාර දෙකකින් බෙදෙනවා. එකක් අපි ගන්නවා වින්සති තල කියලා. වින්සති තල කියලා ගන්නවා. ඒ කියන්නේ අයිකෝසහයිඩ්‍රල් කියලා. අයිකෝසහයිඩ්‍රල් කියලා වින්සති තල කියලා ගන්නවා. ඒ වගේම හෙලෙක්සිය කියලා ගන්නවා. හෙලිකල් කියලා. හරි. වින්සති තල සහ හෙලිකල් කියලා ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එතකොට එච්චරයි අපි මේක ඉදිගානේ නැවත්තත් අපි මේකේ වෛරස් වර්ගීකරණය කරනවා. ඒවයි ස්වභාවය මත පදනම් කරගෙන කම්ප්ලෙක්ස් එක නැත්නම් සංකීර්ණ ආකාර, ආවරිත ආකාර, අයිකෝසහයිඩ්‍රල් සහ හෙලිකල් කියලා නැවත වර්ගීකරණයක් අපි මේක ඉගෙන ගන්නවා. දැනට ඔයාලා මේක ඉගෙන ගන්නේ වෛරස් ආකාර දෙකයි. ප්‍රධාන වෛරස් ආකාර දෙකයි. එකක් වින්සති තල කියලා කෙනෙක්, අනික හෙලෙක්සි ආකාරය කියලා. දොඩ වින්සති තල කියලා කියන එකේදී මේක අපි බැක්ටීරියා කියන්නේ හැඩ අණු අපි මේක වර්ගීකරණය කරන්නේ. ඒ කියන්නේ මේකෙදී යනවා වෙන වෙනම හැඩ වර්ග යනවා. ඒ කියන්නේ වින්සති තල ආකාරය කියලා කිව්වම ඒකේ හරියට මෙහෙමගත් හෙලිකල් එකේදී වඩා හෙලිකල් එකේදී යන්නේ මේ විදිහට මේ වෛරස් එක යනවා. එතකොට මේකේ ප්‍රවේණිකතාවය මෙහෙම තියෙනවා. එතන හරියට නිකන් කෙහෙල් කණක් වගේ නිකන් මේ විදිහට දෙනවා හෙලිකල් ආකාරය. හෙලිකල් ආකාරය ඔය විදිහට. ඒ කියන්නේ මේවට අපි කියන්නේ ඔය වෛරස් වල අපිට බලා ගන්න පුළුවන් මොනවාද මේ පිටින් කැප්සිඩ් එක. ඒතර කැප්සොමියර වලින් නිර්මාණය වෙච්ච ආවරණයක්. කැප්සොමියර ආවරණයක් විදිහට බලා ගන්න පුළුවන්. එතකොට වින්සති තල කියලා කියන එකේදී මේ වගේ හරියට නිකන් මේක යන්නේ මෙන්න මේ විදිහට නිකන් ඔය විදිහට මේකේ තව අර මැනික් ගලක ෂේප් එකේ තියෙන වගේ මේ විදිහට තියෙන. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට කැප්සොමියර ටික මේක වටේ ආවරණයක් විදිහට බලා ගන්න පුළුවන්. කැප්සොමියර ආවරණයක් විදිහට. එතකොට ඒකෙදි වින්සති තලාගේද වෛරස් ආකාර ඊට අමතරව කම්ප්ලෙක්ස් සහ කියන්නේ තව ආකාර දෙකකට මේක බෙදනවා. කම්ප්ලෙක්ස් ආකාරයක් තියෙනවා නැත්නම් සංකීර්ණ ආකාරය කියලා. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඕනනම් මෙතන වෛරස් වල ඉස්සරහා වර්ගීකරණයක් දීලා තියෙනවා. දැන්ම නෙවෙයි තව අපිට ඉස්සරහට ගියාට පස්සේ ප්‍රධාන වර්ගීකරණ ආකාරයක්. එතකොට ඒක යනවා අයිකෝසහයිඩ්‍රල් එකයි, හෙලිකල් එකයි, සංකීර්ණ එකයි, ආවරිත එකයි කියලා හතරක් විදිහට වර්ගීකරණය කරනවා. අර හෙලිකල් හා හෙලෙක්සි ආකාරය. ඒවා වෙන් කරන්නේ සමමිතික රූපීය ආකාර මත පදනම් කරගෙන තමයි ප්‍රධාන වශයෙන් වෙන් කරන්නේ. රූපීය ආකාර මත පදනම් කරගෙන ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරනවා. ඒක යන්නේ වෛරස් වල රූපාකාර මත තමයි ගන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. ප්‍රධාන
එතකොට හැඩතල ටික සම්බන්ධව. එතකොට මේකෙදි ඉතින් වෛරස් සම්බන්ධව කතා කරන්න තියෙන්නේ ඔය කියන ආකාර දෙක. ඒතර ප්‍රධාන මේක රූපීය වශයෙන් ගත්තාම මේ වගේ වෙනස්කම් අපිට බලා ගන්න පුළුවන් දුම්කල විචිත්‍ර වෛරස් එකේ මට මතක හැටියට ඔයාලට සාමාන්‍ය පෙළදී තිබුණද කොහෙද වෛරස් වලට අදාළව හැඩතලයේ ගත්තොත් සාමාන්‍යයෙන් දුම්කල විචිත්‍ර වෛරස් එකේ තිබුණේ මෙන්න මේ වගේ හැඩයක්. ඒ කියන්නේ මෙහෙම කොහොම හැඩය යනවා. මේකේ ඉතල මේ වගේ ගිහිල්ලා මේ වගේ හැඩයක් ගිහිල්ලා මේක ඊට පස්සේ කොලර් එකක් යනවා. මේක ඊට පස්සේ පාද තන්තු වලිගය සහ වලිග තන්තු කියලා ඔය වගේ හැඩයක් බලා ගන්න පුළුවන්. එතකොට මේවා අපිට වෛරස් වල හැඩතලයන් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට විවිධ හැඩතලයන් වෛරස් සම්බන්ධව අපි කතා කරන පැටව. එතකොට වෛරස් සම්බන්ධව තියෙන ඔච්චරයි. දැන් විතර ඔයාලා මතක තියාගන්න ඕනේ වෛරස් සම්බන්ධව මොනවද තියෙන්නේ? ප්‍රධාන හැඩතල දෙකයි අයිකෝසායිඩ්‍රෝන් සහ හෙලිකල් කියලා කියන්නේ. ඒ කියන්නේ වින්සති තල සහ හෙලෙක්සිය කියලා කියන ආකාර දෙක. ඊට දිලීරත් ගත්තාම දිලීරවල සාමාන්‍යයෙන් අපි මං ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මතක නම් පැටව දිලීර කියලා කියන්නේ සාමාන්‍යයෙන් සූත්‍රිකාකාරයි බහුශෛලිකයි. දිලීර කියලා කියන්නේ බහුශෛලික සූත්‍රිකාකාර. හරියට යන සූත්‍රිකාකාර ආකාරයට යනවා. ඒකේ අර සූත්‍රිකාවල මේ විදිහට යනවා. මෙහෙම වෙන් වෙවි. නැස්ටි තියනවා. හැබැයි පටක සංවිධානයක් නැහැ. පටක සංවිධානයක් බලා ගන්න බෑ. එතකොට මේකේ තියෙන ද්විනස්ටික අවස්ථා තියෙනවා. තනි නස්ටික අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දිලීර සූත්‍රිකා වර්ගාණුව ප්‍රාථමික දිලීර සූත්‍රිකාවල ද්විතීක දිලීර සූත්‍රිකාවල ඒ නස්ටි දෙක එකද තියෙන්නේ කියලා කියන එක තීරණය වෙනවා. එතකොට දිලීර සූත්‍රිකා දිලීර වල ගත්තාම ප්‍රධාන වශයෙන් ඔයාලා දන්නවා පුංචි කාලේ ඉගෙන ගන්නවා සාමාන්‍ය පෙළදී ඒකසෛලික දිලීර ඉන්නවා. ඒ කියන්නේ ඊස්ට් වගේ ආකාර ඊස්ට් කියලා කියන්නේ අපි ගන්නේ ඊස්ට් කියලා කියන්නේ ඒකසෛලික දිලීරයක්. මෙයා අපි හඳුන්වනවා සැක්‍රොමයිසිස් කියලා. සැක්‍රොමයිසිස් සර්වේසියේ කියලා මෙයාලා තනි සෛලකෙන් නිර්මාණය වෙච්ච දිලීරයක් විදිහට අපි සලකන්නේ. එතකොට ඒකේ ඒකසෛලික ආකාර සහ සූත්‍රිකාකාර විදිහට දිලීර බලා ගන්න පුළුවන්. හැබැයි දිලීර වල මොනවද නැත්තේ? පටක සංවිධානයක් කියලා කියන එකක් බලා ගන්න බෑ පුතේ. කියන්නේ සෛල එක දිගට යනවා සූත්‍රිකා ආකාරවල තියෙනවා. එතකොට හැඩතල තියෙන ඔය විදිහට ප්‍රධාන වශයෙන්. හරි. ඒක දිලීර සූත්‍රිකාලස හඳුන්වන සියුම් නාලාකාර ශාකනීය වූ නූල් වැනි ගොනුවකින් යුක්ත වේ. සියුම් නාලාකාර ශාකනීය වෙච්ච ගොනුවකින් යුක්තයි. දිලීර සූත්‍රිකා ගොනුවක් අපි ඔය සාමාන්‍ය දිලීර වල අපි මේ සූත්‍රිකා එකතු වෙලා නිර්මාණය වෙන දිලීර ගොනුවක් නෙවෙයි අතන මේකට නෙට්වර්ක් එකක් වගේ නිකන් ජාලයක් වගේ තියෙන දිලීර. දිලීර අපි කියන්නේ normally අපි කියන්නේ දිලීර ජාලයක් කියලානේ. તો දිලීර ජාලයක් කියලා ගත්තාම නැත්නම් නෙට්වර්ක් එකක් වගේ තියෙන්නේ. ඒක අපි කියනවා මයිසීලියමක් කියලා. දිලීර වලදී. ඒක හඳුන්වන්නේ මයිසීලියමක්. දිලීර ජාලයක් විදිහට. දිලීර ගොනුවක් විදිහට බලා ගන්න පුළුවන්. එතකොට එක්ව ගත් කල මයිසීලියම් සාදයි. අනාර මං කිව්ව පොයින්ට් එක යනවා. ඒ කියන්නේ දිලීර සූත්‍රිකා එකට එකතු වෙලා හරියට අර කම්ප්ලෙක්ස් එකක් වගේ නිර්මාණය කරනවා. ඒකට අපි කියනවා දිලීර ජාලයක් නැත්නම් දිලීර මයිසීලියමක් විදිහට හඳුන්වනවා. එතකොට සූත්‍රිකාකාර සාවාර හෝ නිරාවාර. ඒ කියන්නේ දිලීර සූත්‍රිකා. දැන් මෙතනදී මෙන්න මේවට අපි කියන්නේ හරස් සාවාර. දිලීර වල තියෙන මේවා හරස් සාවාර. දැන් මේ තියෙන ද්විනස්ටික අවස්ථාවක් නේ ඔයාලට පේනවා ඇතිනේ. දැන් සමහර ඒවා තියෙනවා දිලීර සූත්‍රිකාවල තනි නස්ටික අවස්ථා. ඒ කියන්නේ ප්‍රාථමික දිලීර සූත්‍රිකාවලදී එක නස්ටියයි. ද්විතීක දිලීර සූත්‍රිකාවලදී නස්ටි දෙකයි. ඔය විදිහට දිලීර සූත්‍රිකා වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පැටව මේ දිලීර සූත්‍රිකාවද විශේෂයෙන්ම මියුකස් සහ ඔයාලා දන්නවා රයිසෝපස්. මියුකස් සහ රයිසෝපස් කියලා කියන දෙන්න ගත්තාම ඒ දෙන්නගේ දිලීර සූත්‍රිකාවල අපිට බලා ගන්න පුළුවන් සූත්‍රිකාව මෙහෙම යනවා. දිලීර සූත්‍රිකාව මෙහෙම යනවා. මේකේ තියෙනවා නෙස්ටි. ඔකට අපි කියනවා සංසෛලිකයි. සංසෛලික දිලීර සූත්‍රිකා කියලා කියන්නේ නෙස්ටි ගොඩයි හැබැයි ආවාර නැහැ. ඒ කියන්නේ මේවා මෙහෙම වෙන් වෙන්නේ නැහැ. ඒවට අපි කියනවා නිරාවාරයි.
අපි කියන නිරාවාර දිලීර සූත්‍රිකා කියලා. සංසෛලික නිරාවාර දිලීර සූත්‍රිකා විදිහට අපිට බලා ගන්න පුළුවන්. දිලීර සූත්‍රිකා සංසෛලික නිරාවාර දිලීර සූත්‍රිකා විදිහට කියන්නේ ආවාර නැති දිලීර සූත්‍රිකා විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඒවා එක්කගත් කළ ඒතර මයිසීලියම් හදන ඒවා සාවාර සහ නිරාවාර විය හැක. එච්චරයි ඉගෙන ගන්නෙ. ඒක දිලීර සූත්‍රිකාවල හැඩතල කියලා මුකුත් කතන්දරයක් නැහැ. ඒක සෛලික දිලීර ඉගෙන ගන්නවා. තනි සෛලයක විදියට නිර්මාණය වෙච්ච දිලීරයක් විදියට යීස්ට් ඉගෙන ගන්නවා. එයාලා විතර සාමාන්‍ය ස්ටි දරනවා. ඒ වගේම සූනස්ටිකයි මෙයාලා සංවිධානාත්මක ස්ටියක් දරනවා. ප්‍රොටෙස්ටා රාජධානියට අයිති වෙන්නේ. ඒතර ඒක නිසා සූනස්ටික විදියට ආකාරය සලකන්නේ දිලීර ප්‍රොටෙස්ටා නෙමෙයි. මේ ෆංගයි රාජධානියට අයිති වෙන්නේ. ඒතර ෆංගයි රාජධානියට අයිති ඒක සෛලික ආකාරය විදියට අපි සලකන්නේ. ප්‍රොටෙස්ටා යන්නේ වෙනමනේ. ඒතර ඒගොල්ලෝ සූනස්ටික තමයි. මේගොල්ලෝ ෆංගයි නැත්නම් දිලීර කියලා කියන රාජධානිය තුල ඉන්නේ. ඒක සෛලික ආකාරය විදිහට ඉගෙන ගන්න මෙච්චරයි අපි සාමාන්‍යයෙන් ඒක සෛලික දිලීර ආකාරවලට උදාහරණ විදිහට අපි කතා කරන්නේ පාලක සිලබස් එක ඇතුලේ. ඒතකොට සැකරමයිසිස් නැත්නම් සර්විස් එක කියලා කියන්නේ යීස්ට් කියලා කියන්නේ ඒතකොට ඔක. අනිත් ඒවා තියෙන්නේ සූත්‍රිකාකාරය කියන්නේ ඒතර සූත්‍රිකා විඳගත්තාම ආවාර වලින් වෙන්විච්ච දිලීර සූත්‍රිකා තියෙනවා. ඒ වගේ මේවා තනිනෂ්ටි දරණේව තියෙනවා, දිත්වනෂ්ටි දරණේව තියෙනවා. ඒ දිලීර සූත්‍රිකා එකතු වෙලා සූත්‍රිකා ජාලයක් නිර්මාණය කරනවා නෙට්වර්ක් එකක් විදිහට. ඒ දිලීර සූත්‍රිකා ජාලයක් එකතු වුණාම අපි ඒකට කියනවා මයිසීලියම් කියලා. ඒතර මයිසීලියම් නිර්මාණය කරන බලා ගන්න පුළුවන්. ඒ වගේම නිරාවාර දිලීර සූත්‍රිකා කියලා ගත්තාම මේ වගේ බලා ගන්න පුළුවන්. ඔක තමයි සාමාන්‍යයෙන් දිලීර සම්බන්ධව සලකද්දී අපි ගන්නෙ. එතකොට ඒක සෛලික ඊගාවට එතනින් පස්සේ යනවා මේකම යනවා තව ආකාරයකට. ඒතර දිලීර සූත්‍රිකා සාවාර සහ නිරාවාර වෙනවා ප්‍රියෝන කියලා. මම කියා ඉස්සෙල්ලා කොනේ සුළු ජීවීන් වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. ප්‍රියෝන කියලා. ප්‍රියෝන සහ වෛරොයිඩ් කියලා අපි ගන්නවා. ප්‍රියෝන සහ වෛරොයිඩ්. ප්‍රියෝනයක් කියලා කියන්නේ එතකොට මේක මොලික් මයිකෝප්ලාස්මාවන්ට අයිති වෙන්නේ පුතේ. මයිකෝප්ලාස්මාවන්ට අයිති මයිකෝප්ලාස්මා සහ මයිකෝප්ලාස්මාවන් ප්‍රියෝන කියලා කියන්නේ වෙනම යන්නේ ප්‍රියෝන කියලා කියන්නේ ආසාදිත ප්‍රෝටීනමේ අංශු. මයිකෝප්ලාස්මා සහ ෆයිටෝප්ලාස්මා ඒ දෙක අයිති වෙන්නේ මොලිකියුටා. මට මාරු වුණා මෙතන මොලිකියුටාවන් කියලා අපි ගන්නෙ. එතකොට ප්‍රියෝන සහ වෛරොයිඩ් කියලා කියන්නේ වර්ග දෙකක්. ප්‍රියෝන කියලා කියන්නේ ආසාදිතමය ප්‍රෝටීනමය අංශු. එතකොට අපිට හැඩයක් නැහැ ඕකේ. නිශ්චිත හැඩයක් කියන්නේ නැහැ. ආසාදිත ප්‍රෝටීනමය අංශු විදිහට අපි හඳුන්වන්නේ. එතකොට ප්‍රෝටීන අංශු ආකාරයට නිර්මාණලා තියෙන්නේ ආසාදිත කියන්නේ සුළු ජීවි ආසාදන සඳහා ප්‍රධාන වශයෙන් හේතු වෙන ප්‍රෝටීනමය අංශු විදිහට හඳුන්වනවා. එතකොට ප්‍රියෝන යන කුඩා ප්‍රෝටීනමය අංශු වේ. එතකොට අපිට මේක නෙස්ටික් ආම්ල හෝ ප්‍රෝටීනයක් කියලා කියන්නේ අපි දන්නවනේ ඇමයිනෝ ආම්ලයකට එකතු වෙලා නිර්මාණය වෙච්ච ව්‍යුහයක් කරන්නේ අපි ඇමයිනෝ ආම්ල නැත්නම් තරුණ මේකක වෙන්නේ. ඒතර ඇමයිනෝ ආම්ලයකට එකතු වෙලා නිර්මාණය වෙච්ච ව්‍යුහයක්නේ. එතකොට දැන් මෙතනදී ප්‍රෝටීන අංශු විදිහට අපි ගනින්දී ප්‍රෝටීන වලින් තමයි මේකේ ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙන්නේ. එතකොට ඒකෙදී වෙනත් මුකුත් නැහැ නෙස්ටික් ආම්ල නම් මුකුත් නැහැ හැඩතලයක් නැහැ. නිකම්ම සාමාන්‍යයෙන් ඔය සුළු ජීව විද්‍යාව අපි ඉගෙන ගන්නවා. අඩුම ගන්න දැන් මේවා ජීව චේතාපන ක්‍රම වගේ ජීවාණුහරණ ක්‍රමවලදී පවා සාමාන්‍ය විනාශ වෙන්නේ නැති ආකාරයක වෛරස් වලටත් වඩා කුඩා ද වෛරස් එකක් කියලා ගත්තාම සාමාන්‍ය නැනෝමීටර්ස් 300ක් වගේ මට්ටමෙන්නේ තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රමාණයක් ඒතර 300 විතර ඒ වගේ ප්‍රමාණයක් කියන්නේ. එතකොට වෛරස් අංශුවක්. ඒතර බැක්ටීරියා නෙමෙයි. මේකෙදී ප්‍රියෝන සහ වෛරොයිඩ් කියලා කියන දෙන්න මෙහෙමයි. ඒතර වෛරොයිඩ් කියලා කියන එක ඇතුලේ තියෙන්නේ මේ ඒකේ තියෙන්නේ ප්‍රවේණික ද්‍රව්‍යයක් විතරයි තියෙන්නේ. හැඩයක් විතර අංශුමය ස්වරූපයක් නැහැ වෛරොයිඩ් එකට. ප්‍රියෝන එකට තියෙන්නේ අංශුමය ස්වභාවයක් විතර ප්‍රෝටීනමය. ඒතර ප්‍රෝටීනමය වෙනවා මොකුත් නැහැ වෙන. ඔය සාමාන්‍යයෙන් අපි කතා කරනවා ප්‍රියෝන කියලා කියන එකේදී CJD තත්ත්වය මිනිසාට හදන්නේ CJD තත්ත්වය. CJD කියලා ක්‍රුඩිෆිල්ඩ් ජැකොබ් ඩිසීස් කියලා
මේ මිනිසාගේ ඇති වෙන තත්ත්වය ප්‍රොටිෆෙල්ට් ජැකොබ් ඩිසීස් එක. ඊට පස්සේ මේ ඒකෙදි වෙන්නේ මොලේ අර මයිලින් අයින් කරලා ස්පොන්ජ් මේ ස්වභාවයක් හදනවා. හරිද? එතකොට අර ස්නායු ආවේග නැත්නම් පල්ස් ගමන් කරන්න විදියක් නැහැ. එතකොට ඒක අර ට්‍රාන්ස්මිටර් එක වෙනස් වෙනවා. එතකොට දැන් සාමාන්‍ය ඔය ගවයින්ගේ ඔක හඳුන්වන්නේ උමතු ගව රෝගය කියලා. මෑඩ් කව් ඩිසීස් එක. එතකොට මේකෙදි මේ ප්‍රියෝඩන් ආසාදන නිසා එතකොට පිස්සුවෙන් වගේ ඉන්නේ තරක්. එතකොට නිකන් අර මේ ඒක නිසා ඒකෙදි ඔය වගේ තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පියෝඩ සම්බන්ධව ඔච්චරයි පුතේ. ඊට පස්සේ යනවා ඒකසයක ප්‍රොටෙස්ටාවන්. එතකොට වෛරෝයිඩ් සම්බන්ධව සදාන වෛරෝයිඩ්ත් ඇති මෙතන. වෛරෝයිඩ් කියලා කියන්නේ නග්න RNA කියලා අපි ගන්නෙ. ප්‍රවේණික ද්‍රව්‍ය විතරක් පවතින සංයෝගයක් විතරයි වෛරෝයිඩ් අපි හඳුන්වන්නේ. ඒ වගේම ඒකසයලික ප්‍රොටෙස්ටාවන් පුළුල් පරාසක රූපීය විදත්‍යක්. එතකොට ප්‍රොටෙස්ටාව ගත්තාම ඒක ඔයාලා තුන්වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ප්‍රොටෙස්ටාවන් සම්බන්ධව ගත්තාම ඒකෙදි අපි කියනනේ ඇල්ගී සහ ප්‍රොටෝසෝවාව ටින්ඩර් ප්‍රොටිස්ටා කියලා අපි ගත්තාම ඒක බෙදනවා එකක් ප්‍රොටෝසෝවාවන් ඉන්නවා අනික ඇල්ගේ ඉන්නවා. එතකොට ප්‍රොටෝසෝවාවන් කියලා ගත්තාම එතන ඉන්නවා ඇමීබා පැරමීසියම් ඊට පස්සේ එවුග්ලිනා ඔගේ කට්ටිය එක සෛලික ආකාර. මේගොල්ලෝ බහුසෛලික කට්ටියක් ඉන්නවා. මේක ගත්තොත් එහෙම ඔයාලට දෙන්නේ උල්වා ඒ කියන්නේ හර්තැල්ගී ගාවට සාගසම් දුඹුරු ඇල්ගී ගාවට ජෙලි ඩියම් රෙඩ් ඇල්ගී ඊගාවට ඩයටම්ස් රතු දුඹුරු ඇල්ගී ඔය ටිකනේ දෙන්නේ. ඇල්ගී වල උල්වා සාගසම් ජෙලිඩියම් ඩයටම්ස් වගේ ආකාරات ප්‍රොටෙස්ටා ප්‍රොටෝසෝවාන්ට ඇමීබා පැරමීසියම් එවුග්ලිනා වගේ ආකාරات ප්‍රධාන වශයෙන් අයිති වෙනවා. එතකොට මේකෙදි මේගොල්ලෝ මේක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් රූපීය වශයෙන් ගත්තාම විලත්යක් වෙන්නනවා. විවිධ රූපීය ආකාර දැන් ඇමීබා කියලා ගත්තාම නිශ්චිත හැඩයක් නැහැනේ අපි අඳින්නේ. මෙහෙම නිශ්චිත හැඩයක් නැති ආකාරයකට ව්‍යාජ පාද හදනවා, සූනස් ටික වෙනවා. එතකොට ඔය වගේ ප්ලාස්මේ දොර ඝන කලාපයක් තියෙනවා, ඊට පස්සේ ලාපැදි කලාපයක් තියෙනවා. ඔය වගේ ආකාරයක් ඇමීබා කියලා කියන්නේ. පැරමීසියම් කියලා කියනවා ඔයාලා දන්නවා සපත්තු වැඩේ අඩියක හැඩය තියෙන මෙන්න වගේ ආකාරයක්. එතකොට මේ පක්ෂම දරන වගේ ආකාරයක්. එතකොට සංකෝච වලික්තක තියෙනවා, නෂ්ටිය ඔය විදිහට තියෙනවා. පැරමීසියම්. ඒ වගේම එවුග්ලිනා කියලා කියන්නේ ඒත් මේ වගේ මිශ්‍ර පෝෂී පෝෂණයක් පෙන්වන අර්ථලවායම දරන, කශිකා දරන ඔය විදිහට කශිකා දරන ආකාරයක්. එයාලා අපි සලකන්නේ එවුග්ලිනාලා. ප්‍රභා සංශ්ලේෂක මිශ්‍ර පෝෂී පෝෂණයක් පෙන්වන. උල්වා කියලා ගත්තාම අපි හිතන දන්නවා උල්වා කියලා කියන්නේ අපි අවුල් පාසුකින් සම්බන්ධලා තියෙන මේ වගේ මේ ග්‍රීන් ඇල්ගී ආකාරයක් විදිහට අපි සලකන්නේ. ඒතර බහුසයි. ඒගොල්ලෝ බහුසෛලිකයි. දැන් මේගොල්ලෝ තනි සෛලිකයි. යුනිසෙලුලර්. උල්වා ඉති මල්ටි සෙලුලර්. ඒ කියන්නේ බහුසෛලිකයි. සාගසමුත් වෙනවා. සාගසම වල ගත්තාම මෙහෙම යනවා. අර පත්‍ර වගේ ආකාරයක මේකේ විශේෂයෙන් හඳුනගන්නේ අපි විශේෂ රිවිව් එකක් තුන මේ යා බ්ලඩර්ස් තියෙනවා. ඒ වගේ මෙයාවත් අවුල් පාසුකින් සම්බන්ධලා තියෙන තලයක් වගේ දෙයක් දරනවා. ඒතර මේ වගේ view එකක් තොර අපි ගත්තාම ඒතර මේ රූපසරණත් අපිට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්නවා. ඒතර මේ වගේ බලා ගන්න පුළුවන්. එයා බ්ලඩර්ස් නැත්නම් අපි කියන ඉපිල්ලා උත්ප්ලාවක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සාගසම ඒවත් බහුසෛලික ආකාරයෙන් යන ගහක් වගේ. ජෙනඩියමුත් එහෙමයි නිකන් මේක අර කීරි වගේ තියෙන්නේ රෙඩ් ඇල්ගින් ආකාරයක්. මේක අර කෙඳි වගේ තියෙන කොහොම යන ආකාරයක රෙඩ් ඇල්ගින් සලකන්නේ මෙයාලා නිශ්චිත ස්ථානික සම්බන්ධලා තියෙන ඒ වගේම මේ බහුසෛලික ආකාරයක් විදිහට අපි සලකනවා. හැබැයි ඩයටම්ස් කියලා ගත්තාම එයාලා අපි සලකන්නේ විවිධ හැඩතල තියෙනවා. මෙයාලගේ මේ වගේ විවිධ හැඩතල තියෙනවා. ඔය වගේ නිශ්චිත ඔහම යන විවිධ හැඩතල අපිට බලා ගන්න පුළුවන් ඩයටම්ස් ආකාර විදිහට සලකන්නේ. එතකොට ඒවත් සිලිකාමීය සෛල විත්‍යක් දරන
ඒ වගේ ආකාරයක් ඒකසෛලික ආකාර විදියට අපි සලකනවා. එතකොට ඔය වගේ අපිට විවිධ ආකාරයන් මේකේ බලා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ප්‍රොටිස්ටාවන්ගේ ගත්තාම එතකොට ප්‍රොටිස්ටාවන්ට අදාළව පුළුල් පරාසයක එතකොට ඔය වගේ විවිධත්වයක්. ඒ කියන්නේ ඒකසෛලික ආකාරවල ඉඳන් බහුසෛලික ආකාර දක්වා පුළුල් පරාසයක රූපී විවිධත්වයක් අපිට සාමාන්‍ය මේගොල්ලන්ගේ හමු වෙනවා. පුළුල් පරාසයක රූපී විවිධත්වයක් බලා ගන්න පුළුවන්. දැන් අපි මෙතන කතා කරන්නේ තාම සුදු ජීවීන්ගේ රූපීය විවිධත්වයන්. තාම මේ සුදු ජීවීන් සම්බන්ධව රූපී වශයෙන් තුර අපි කතා කරා, බැක්ටීරියා කතා කරා, සයනෝ බැක්ටීරියා කතා කරා, ඒ වගේම වෛරස් කතා කරා, ප්‍රියෝන කතා කරා, ඒ වගේම දැන් ප්‍රොටෝසෝවා දිලීර කිව්වා. ඊට පස්සේ ඊගොඩ මොලිකියුට ආවන්. මොලිකියුට මයිසල් කිව්වේ දැන් මේක මෙතනින් ඉවර වෙනවා. මේවා පස්සේ අපි ප්‍රොටෙස්ටා කියලා කියන්නේ තුන්වෙනි පාඩම ඉගෙන ගන්න ඒවනේ. ආයෙ විතර මේවා අපි කතා කරන්නේ නැහැ. මේ රූපීය වශයෙන් ගත්තාම එතකොට එතන මේගොල්ලෝගේ එතකොට සාමාන්‍යයෙන් සුදු ජීවීන් විදිහට අපි ගන්නෙ ඒකසෛලික ආකාර. සුදු ජීවී ආකාර විදිහට අපිට වැදගත් වෙන්නේ දැන් බහුසෛලික ආකාර සුදු ජීවී නෙවෙයිනේ. ඒ කියන්නේ අපිට දැන් උල්වා වගේ එකක් ගත්තාම බියවැසින් බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ විශාල ජීවීන්. ඒ වගේම ඔය මේ ජෙලිඩියම් නේ සාගසම් වගේ ගත්තාම ජෙලිඩියම් වගේ ගත්තාම ඒවත් විශාල ජීවීන්. ඒත් අපිට සාමාන්‍ය බියවැසින් බලලා හඳුනා ගන්න පුළුවන් කට්ටිය. ඊගාවට මෙතනදී මොලිකියුටාව ඊගාවට අයි තියෙනවා. මොලිකියුටාව කියලා කියන්නේ ඒත් නිශ්චිත හැඩයක් නෑ පුතේ. මේවා නිශ්චිත හැඩයක් නැති අපිට හැඩයක් දෙන්න බෑ. ඒක මොලිකියුටා වන් කියලා ගත්තාම මේගොල්ලෝ අයිති වෙන්නේ හැබැයි ඔයාලා දැනගන්න ඕන කාරණාවක් තියෙනවා බැක්ටීරියා සහ සයනෝ බැක්ටීරියා කියලා කියන කණ්ඩායම් දෙක ඔයාලා ඉගෙන ගත්තා. ඒ දෙකම අයිති උනේ බැක්ටීරියා අධිරාජධානියට. බැක්ටීරියා අධිරාජධානියට ඩොමෙන්ස් විදිහට අපි ගත්තේ. ඒතර අපි අධිරාජධානි තුනයි ඉගෙන ගන්නේ. බැක්ටීරියා ආකියා සහ යුකැරියා කියලා. ඒතර ඩොමෙන්ස් එකක් විදිහට අපි ගත්තේ. ඒතර බැක්ටීරියා සහ සයනෝ බැක්ටීරියා වලට අදාළව කියන්නේ දෙකනම අයිති අධිරාජධානි බැක්ටීරියා අධිරාජධානිය. එතන මේ මොලිකියුටාව කියලා කියන්නේ පැටව. එතනදී ඉගෙන ගත්තේ නැති වුණාට මොලිකියුටාවනුත් බැක්ටීරියා අධිරාජධානියට අයිති කට්ටියක්. මොලිකියුටාව කියලා කියන්නේ බැක්ටීරියා අධිරාජධානියට අයිති කට්ටියක්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මෙතන ඔයාලා ඉගෙන ගත්තේ නැති ආයෙ හැබැයි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ මොලිකියුටාවන්ට අදාළව වගේ බැක්ටීරියා අධිරාජධානියට අදාළව ඇක්ටිනොමයිසිටිස්ලා ඇක්ටිනොමයිසිටිස් කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලොත් ඔයාලා ඉගෙන ගන්නේ අධිරාජධානියක් යටතේ ඉගෙන ගන්නේ. ඒ කියන්නේ බැක්ටීරියා අධිරාජධානිය යටතේ. ඒතකොට බැක්ටීරියා අධිරාජධානිය යටතේ ඔයාලා බැක්ටීරියා, සයනෝ බැක්ටීරියා, මොලිකියුටා සහ ඇක්ටිනොමයිසිටිස් කියලා කියන කණ්ඩායම් ටික ඔක්කොම අයිති වෙනවා කියලා කියන එක අයිඩියා එක තියෙනවනේ. ඔක සිලබස් එක ඇතුලේ ඔයාලට තියෙනවා. මේක පස හා සම්බන්ධ සුදු ජීව විද්‍යාවේදී ඉගෙන ගන්නේ. ඒතර මොලිකියුටාව සම්බන්ධව වෙනම කතා කරද්දී එතනදී ඔයාලා ඉගෙන ගන්නවා බැක්ටීරියා අධිරාජධානිය කියලා. එතකොට ওই ටික ඔයාලා දැනගෙන තියෙන්න ඕනි. ඒ වගේම පැටව මේ මොලිකියුටාව නැවත බෙදනවා කොටස් දෙකකට මයිකෝප්ලාස්මා සහ ෆයිටෝප්ලාස්මා. මයිකෝප්ලාස්මා ෆයිටෝප්ලාස්මා කියලා. මයිකෝප්ලාස්මා සහ ෆයිටෝප්ලාස්මා කියලා ප්‍රධාන කණ්ඩායම් දෙකකට අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්. මයිකෝප්ලාස්මා සහ ෆයිටෝප්ලාස්මා කියලා කියන්නේ මොලිකියුටා වන්ට අයිති ප්‍රධාන කණ්ඩායමක් විදිහට අපි සලකන්නේ. හරි. ඔය ටික තමයි ඒතර ගන්න තියෙන පැටව. ඒතර මොලිකියුටා මේකවත් විවිධ අපේ නිශ්චිත රූප සටහන් ඇදලා අපිට පැහැදිලි කරන්න පුළුවන් ඒවා නෙවෙයි රූපී වශයෙන් විවිධත්වය ගනිද්දී. එතනින් පස්සේ අපි යනවා. එතකොට ඔය ටික තමයි ඒතර රූපී වශයෙන්. ඒතර දැන් ඔය අපි කතා කරපු කොටස් ටික ඔක්කොම අපි කතා කරලා ඉවර කරේ සුදු ජීවීන්ට අදාළව රූපී වශයෙන් තියෙන වෙනස්කම් ටික මේ වර්ග ටික අපි කතා කරේ. ඒතර එතනින් පස්සේ සුදු ජීවීන්ගේ අපි කතා කරන්නේ පෝෂණ ආකාරය. සුදු ජීවීන්ට අදාළව රූපීය කතා කරලා ඉවරයි. රූපීය වශයෙන් කතා කරලා ඉවරයි. එතනින් පස්සේ යනවා පෝෂණ ආදී විවිධත්වය. පෝෂණ ආදී විවිධත්වය ගත්තාම සුදු ජීවීන් නෙවෙයි ඕනම ජීවීන් අපි බෙදනවා. සුදු ජීවීන් මෙතනදි ගන්නෙ ප්‍රධාන කොටස් දෙකකට ගන්නවා. එකක් අපි ගන්නවා ස්වයං පෝෂීන්. අනික ගන්නවා විෂම පෝෂීන්. මේ දෙක තමයි අපි බෙදන්නේ. සුදු ජීවීන් ප්‍රධාන වශයෙන් ගන්නවා ස්වයං පෝෂීන් විදියට. ඒ විදියට ගන්නවා ස්වයං පෝෂීන් සහ විෂම පෝෂීන්.
මේ දෙකම බෙදන්නේ පුතේ කාබන් උපස්තරය මත. මේ දෙන්න බෙදන්නේ ස්වයං පෝෂණ සහ විෂම පෝෂණ විදිහට බෙදන්නේ. එයාලා ගන්න කාබන් උපස්තරය මත. මෙයාලා ගන්නේ ස්වයං පෝෂණ ගන්නේ ස්වයං පෝෂණ කියලා කියන කණ්ඩායම ගන්නේ අකාබනික කාබන් හෝ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් පාවිච්චි කරන්නේ. අකාබනික කාබන් හෝ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් පාවිච්චි කරන්නේ කාබන් උපස්තරය විදියට. මේගොල්ලෝ කාබනික සංයෝග වල පවතින කාබන් මේගොල්ලෝ පාවිච්චි කරන්නේ කාබනික සංයෝග වල තියෙන කාබන්. වල විෂම පෝෂණයට ගත්තාම කාබනික සංයෝග වල පවතින කාබන් පාවිච්චි කරනවා. මේගොල්ලෝ ස්වයං පෝෂණ කියලා කියන කට්ටිය අකාබනික කාබන් හෝ කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරගෙන එතකොට මේ පෝෂණ ආකාරය සපුර ගන්නවා. එතකොට ඒ වගේම මේගොල්ලෝ ආයි නැවත වර්ගීකරණය කරන පුතේ තව කාරණාවක් මත ඔය ගත්තේ මොනවද? ස්වයං පෝෂණ සහ විෂම පෝෂණ කියලා අපි ගත්තේ සුදු ජීවීන්ගේ කාබන් උපස්තරය මත. ඒ වගේම ශක්ති ප්‍රභවය මත නැවත බෙදනවා. ශක්ති ප්‍රභවය මත භාවිතා කරන ශක්ති ප්‍රභවය මත එතකොට මෙයාලයි මේගොල්ලෝ පොදුවේ ප්‍රභා ස්වයං පෝෂණ ඒ වගේම රසායනික ස්වයං පෝෂණ ප්‍රභා ස්වයං පෝෂණ සහ රසායනික ස්වයං පෝෂණ විදිහට වෙන් කරනවා. මේගොල්ලොත් එහෙමයි ප්‍රභා විෂම පෝෂණ සහ ප්‍රභා විෂම පෝෂණ සහ රසායනික විෂම පෝෂණ කියලා අපි වෙන් කරනවා. ප්‍රභා ස්වයං පෝෂණ රසායනික ස්වයං පෝෂණ ප්‍රභා විෂම පෝෂණ රසායනික විෂම පෝෂණ කියලා. එතකොට මේ ප්‍රභා විෂම පෝෂණ කියලා කියන්නේ ප්‍රභා කියලා කියන්නේ පුතේ ප්‍රභා කියලා කියන මේ දෙන්නගෙම මෙයාලා ශක්ති ප්‍රභවය විදිහට පාවිච්චි කරන්නේ සූර්යාගේ ආලෝක ශක්තිය. ශක්ති ප්‍රභවය විදිහට සූර්යාගේ ආලෝක ශක්තිය මෙයත් එහෙමයි. සූර්යාගේ ආලෝක ශක්තිය. ඒතර සූර්ය දෙන්නම පාවිච්චි කරන්නේ සූර්යාගේ ආලෝක ශක්තිය භාවිතා කරගෙන තමයි මොනවාද ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ශක්තිය විදිහට. දැන් මෙයා ගැන ඔයාලට කියන්න පුළුවන් කාබන් විදියට කාබනික සංයෝගයි ශක්තිය විදියට සූර්යාලෝකයයි පාවිච්චි කරගෙන ආහාර නිෂ්පාදනය කරනවා නම් අපි එය හඳුන්වන පුතේ ප්‍රභා විෂම පෝෂණ විදියට. ඒ වගේම අකාබනික කාබන් වල තියෙන කාබන් හෝ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් පාවිච්චි කරගෙන සූර්යාගේ ශක්තිය භාවිතා කරගෙන ආහාර නිෂ්පාදනය කරනවා නම් අපි ඒගොල්ලෝ හඳුන්වනවා ප්‍රභා ස්වයං පෝෂණ විදියට. හරිද? ඒගොල්ලෝ අපි හඳුන්වනවා ප්‍රභා ස්වයං පෝෂණ විදියට. ඒ වගේම මෙයාලා දැන් රසායනික ඒක මතක තියාගන්න තව ක්‍රමයක් තියෙන පැටවක. ඒක මම කියන්නම්. ඔයාලට මතක තියාගන්න මේකේ දැන් මේ දෙන්නම රසායනික ශක්තිය. ශක්ති ප්‍රභේදයේ රසායනික ශක්තිය. ඒක හැබැයි ඔක පටලව ගන්න නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතන අයන්න සෙට් වෙනෝනේ. අකාබනික කාබන් හෝ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් ශක්ති ප්‍රභවය වෙන්නේ අකාබනික රසායනික සංයෝගවල ශක්තිය. එහෙනම් අකාබනික රසායනික සංයෝග වල ශක්තියයි අකාබනික කාබනුයි භාවිතා කරගෙන ආහාර නිෂ්පාදනය කරනවා නම් අන්න ඒගොල්ලන්ට අපි කියන පුතේ රසායනික ස්වයං පෝෂණ විදියට. අනිත් එකත් ලේසි. දැන් මෙතනදී කායන්න මම කොහේ මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙනවා කියලා. මෙතන තියෙන කායන්න. එතන මේක රසායනික විෂම පෝෂණ වෙන්නේ. එතන මොකද වෙන්නේ? කාබනික සංයෝගවල රසායනික ශක්තිය. කායන්න සෙට් වෙන්නේ. පැහැදිලි? එතකොට කාබනික සංයෝගවල පවතින කාබනුයි කාබනික සංයෝගවල රසායනික ශක්තියයි භාවිතා කරගෙන ආහාර නිෂ්පාදනය කරනවා නම් අන්න ඒ වගේ සුදු ජීවීන් අපි සලකන බොහෝ බැක්ටීරියාවන් නැති වෙන්නේ රසායනික විෂම පෝෂණයට. ඒවා අපි ආයි පස්සේ ඉගෙන ගන්නවා. බොහෝ බැක්ටීරියාවන් රසායනික විෂම පෝෂණ. ඒ වගේම කාබනික සංයෝග වල දැන් කායන්න මේ දෙන්නට විතරයි සෙට් වෙන්නේ හැබැයි මෙයාට නෑ. ඒතර කාබනික සංයෝග වල කාබන් සහ
සූර්යාගේ ආලෝක ශක්තිය පාවිච්චි කරොත් ප්‍රභා විෂම පෝෂීන්. ප්‍රභා විෂම පෝෂීන්. එතකොට ඒගොල්ලෝ අයිති වෙන්නේ කවුරු විදියටද? එතකොට මේගොල්ලන්ට අයිති වෙන්නේ ප්‍රභා විෂම පෝෂීන්ට අයිති වෙන්නේ හරිත නොවන සල්ප බැක්ටීරියා. දම් නොවන සල්ප බැක්ටීරියා වගේ කට්ටිය. එතකොට හරිත නොවන සල්ප බැක්ටීරියා, දම් නොවන සල්ප බැක්ටීරියා වගේ කට්ටිය ප්‍රභා විෂම පෝෂීන්. ඔගේ රසායනික විෂම පෝෂීන් කියලා කියන්නේ නයිට්‍රෝසොමනාස්, නයිට්‍රෝබැක්ටර්ස් වගේ කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ ඉන්නේ ස්වයන් පෝෂීන්. හැබැයි අකාබනික සංයෝගවල රසායනික ශක්තිය අකාබනික සංයෝගවල මොනවාද? අකාබනික සංයෝගවල කාබන්. ඒ වගේම ප්‍රභා ස්වයන් පෝෂීන් මේකයි අයිති වෙන්නේ දම් සල්ප නොවන බැක්ටීරියා, හර්ත නොවන සල්ප බැක්ටීරියා කියලා කියන දෙන්න අයිති වෙන්නේ. ප්‍රභා ස්වයන් පෝෂීන්ට සූර්යාලෝකයේ ආලෝක ශක්තියයි ස්වයන් පෝෂීන්. එතකොට අපි සාමාන්‍ය හරිත බැක්ටීරියාවන් අයිති වෙන්නේ මෙයාට. එතකොට අකාබනික සංයෝගවල කාබොනි භාවිතා කරගෙන ආහාර නිෂ්පාදනය කරන කට්ටිය අපි ගන්නවා. එතකොට ඒ වගේම දැන් ඔය අපි ගත්තේ පෝෂණ විලාසය ප්‍රධාන වශයෙන් පෝෂණ විලාසය. ඒ වගේම සුදු ජීවීන්ගේ ඊළඟ එක තමයි අනිත් වැදගත් කාරණාව පරිවෘත්තීය ක්‍රම. පෝෂණ ආකාරය උතනින් ඉවරයි. කායික විද්‍යාත්මක ක්‍රම යටතේ අපි කතා කරනවා ශ්වසනය. ශ්වසනය සුදු ජීවීන්ගේ ප්‍රධාන ශ්වසන ක්‍රම 4ක් තියෙනවා. දැන් පෝෂණ එක අපි ආයි ඉගෙන ගන්නවා. පස්සේ ශ්වසන ක්‍රම 4ක් යනවා. අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත අනිවාර්ය ස්වායු, අනිවාර්ය වෛකල්පිත නිර්වායු සහ සුද්ධ වාතකාමී. මේවා පරිවෘත්තීය ක්‍රම. ඒ කියන්නේ සුදු ජීවීන්ගේ කායික විද්‍යාත්මක ක්‍රම. ඒ කියන්නේ ශ්වසනය හා සම්බන්ධව වැදගත් වෙන අනිවාර්ය ස්වායු කියලා කියන එකේදී අනිවාර්යයෙන්ම මෙයාලා ඔක්සිජන් සහිත පරිසරවල විතරයි ජීවත් වෙන්නේ. ඔය ඇසරොබැක්ටර් වගේ කට්ටිය අයිති වෙනවා අනිවාර්ය ස්වායු කියන්නේ සුදු ජීවීන් සහිත පරිසරවලදී විතරයි. අනිවාර්ය නිර්වායු කියලා කියන්නේ මෙයාට ස්වායු තත්ත්වයේදී ජීවත් වෙන්න බෑ. කියන්නේ ඔක්සිජන් සහිත පරිසරයකදී ජීවත් වෙන්න බෑ. ඔක්සිජන් රහිත වෙන්න ඕනේ පරිසරය. කියන්නේ ඔය සාමාන්‍ය ජීව වායු නිෂ්පාදනය කරද්දී ඔය අපි බලා ගන්න පුළුවන් නැත්නම් පසේ නිර්වායු තත්ත්වයටතේ නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රජන් තිර කිරීම වගේ අවස්ථාවල් ඉගෙන ගන්නවා. ක්ලස්ට්‍රිඩියම් වගේ කට්ටිය. එතකොට අනිවාර්ය නිර්වායු කියලාට ඔක්සිජන් රහිත පරිසරයකදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම වෛකල්පිත නිර්වායු කියලා කියන්නේ එයාලා ඔක්සිජන් තිබුණොත් ඔක්සිජන් පාවිච්චි කරනවා. නැත්නම් වෙනත් වායු භාවිතා කරන්නත් පුළුවන්. එයාලට සාමාන්‍ය වෛකල්පිත කියන්නේ එස්චෙරිෂියා කෝලි, ඊ කෝලි අයිති වෙන්නේ. ඒ ඔක්සිජන් තිබුණොත් ඔක්සිජන් පාවිච්චි කරනවා, නැත්නම් වෙනත් වායු භාවිතා කරගෙන එයාලගේ පරිවෘත්තීය ක්‍රියාවලිය පවත්වා ගන්නවා. සුද්ධ වාතකාමී කියලා කියන්නේ සාමාන්‍ය වායු වල පවතින ඔක්සිජන් ප්‍රතිශතය 121යිනේ. අනේ 121කට වඩා අඩු ඔක්සිජන් ප්‍රතිශතයකදී මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය ඔක්සිජන් ප්‍රතිශතයට වඩා අඩු එකකදී ඔය ඒකට අයිති වෙන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ලැක්ටෝබැසිලස් වගේ ආකාර ප්‍රධාන වශයෙන් වෛකල්පිත නෙවෙයි සුදු වාතකාමී කියලා කියන ආකාරය. ඒතර ඒවා මේගොල්ලන්ට අදාළව ප්‍රධාන ශ්වසන ක්‍රම නැත්නම් පරිවෘත්තීය ක්‍රම විදිහට අපි සලකනවා. බලන්න එතකොට අපිට කියනවා දැන් පෝෂණ ක්‍රම ටික ඉවර කරානේ. ඒ වගේම ඔක්සිජන් භාවිතාවත සුදු ජීවීන් කායික විද්‍යාත්මක කාණ්ඩ 4කට වෙන් කරනවා. අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ සුදු වාතකාමී කියලා අපි ගන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් කායික විද්‍යාත්මක ගන්නෙ. ඊට අමතරව අපි මේකේ සුදු ජීවීන් ගන්නවා. සුදු ජීවීන් ගත්තාම සමහර සුදු ජීවීන් ඉන්නවා එකක් කායික විද්‍යාත්මක ලක්ෂණයකට දෙන්නේ නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව. මේක හැමෝටම නැහැ. සමහර බැක්ටීරියාවන්ට රයිසෝබියම් වගේ කට්ටියට පුළුවන්. මංකොයිඩස් ක්ලොස්ට්‍රිඩියම් වගේ කට්ටියට පුළුවන්. ඒගොල්ලන්ට නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙන සමහර සුදු ජීවීන්ට. ඒ නයිට්‍රජන් තිර කරලා පසට එකතු කරනවා. ඒතර ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙනම කායික විද්‍යාත්මක ලක්ෂණයක් විදිහට සලකන්නේ. අපි කියන සමහර සුදු ජීවීන්ට සමහරක් හැමෝටම නෙවෙයි සමහර සුදු ජීවීන්ට වායුගෝලීය අණුක නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔය සමහරලාට සයනෝ බැක්ටීරියා හැම ගත්තාම සයනෝ බැක්ටීරියා වල අපි ඔය ඒගොල්ලන්ගේ තියෙනවා හෙටරෝසිස්ටේ සහ එකයිනීටේ කියලා දෙකක්. ඒතර හෙටරෝසිස්ටේ කියලා කියන එක නයිට්‍රජන් තිර කරන්න වැදගත් වෙනවා. එකයිනීටේ කියලා කියන එක කාලතරණය සඳහා වැදගත් වෙනවා. ඒතර ඒකෙදි මේගොල්ලන්ට විශේෂයෙන්ම නයිට්‍රජන් තිර කිරීම සඳහා වන
ඒකට වැදගත් වෙන නයිට්‍රෝජිනේස් කියලා කියන එන්සයිම් එකක් තියෙනවා. නයිට්‍රජන් තිර කරන කට්ටියගේ නයිට්‍රෝජනේස් කියලා කියන විශේෂ එන්සයිම් එකක් බලා ගන්න පුළුවන්. ඒවලට නයිට්‍රජන් තිර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන නයිට්‍රෝජනේස් එක. ඒතර ඒක එයාලට වැදගත් වෙන කායික විද්‍යාත්මක වශයෙන් හැමෝටම නැහැ. ඒ වගේම සයනොබැක්ටීරියාවන්ගේම අපි කතා කරද්දී ඔක ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ට හෙටරෝසිස්ටේසා එකයිනීට් එක මම කිව්වා දෙකක් තියෙන කියලා. එකයිනීට් එක කාලතරණය හෙටරෝසිස්ටේ කියලා විශේෂ ව්‍යුහයක් තියෙන නයිට්‍රජන් තිර ගන්නවා. දැන් ඇනබීනා වගේ කට්ටිය සයිකස් කොරාලමුණත් එක එකතු වෙලා ඇනබීනා සයිකඩේරියම් කියලා කියන සයනොබැක්ටීරියාව සයිකස් කොරාලමුණ හදනවනේ. ඒතකොට සයිකස් කොරාලමුණදී නයිට්‍රජන් තිර ගන්න ඇනබීනා. ඒතර ඒගොල්ලන්ගේ අර ආයිගෝලේ ඔක්සිජන් හෝ අනුක ඔක්සිජන් එක ගැටෙන එක වළක්ව ගන්න තමයි නයිට්‍රජනේස් කියලා කියන්නේ අස්ථායි එක බිඳ වැටෙනවා. ඒතර නයිට්‍රජනේස් කියන එන්සයිම් එක ආරක්ෂා කරලා තියාගන්න ප්‍රධාන වශයෙන් මේ ඔය හෙටරෝසිස්ටේ කියලා කියන එක වැදගත් වෙන්නේ. ඒ වගේම බැක්ටීරියාවන්ගේ නම් ඔකේ මීසෝසෝම කියලා කියන බැක්ටීරියා සෛලයක් ගත්තොත් බැක්ටීරියා සෛලයක්ගේ මීසෝසෝමයක් ඇතුලේ බලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් බැක්ටීරියා අපි අඳිද්දී ගන්නවනේ ඒගොල්ලන්ට දැන් බැක්ටීරියාවකගේ මෙහෙම බැක්ටීරියා සෛලය ගත්තොත් මේක ඇතුලේ තියෙනවනේ මෙන්න වගේ ව්‍යුහයක්. ඇතුලේ නිරූපිත මේවා මේ සමානලාවට ලෙග් හිමොග්ලොබින් දරනවා ස්වායු ආකාරවලදී ඔක්සිජන් තිර කර ගැනීම සඳහා. ඒ වගේම නයිට්‍රජන් තිර කරන ආකාරවල නයිට්‍රෝජනේස් කියලා කියන එන්සයිම් එක දරනවා. මේවා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොනවා විදිහටද? මීසෝසෝම විදිහට. මේවා තුල මේගොල්ලන්ට විශේෂ හැකියාවක් තියෙනවා. මොනවා කරන්නද? නයිට්‍රජන් තිර කිරීමේ විශේෂ හැකියාවක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒවා කායික විද්‍යාත්මක වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම නිදලි වාසී කට්ටිය ඉන්නව නයිට්‍රජන් තිර කරන දැන් මං කිව්වේ ඇසොටෝබැක්ටර් වගේ කට්ටිය, නොස්ටොක්ලා වගේ කට්ටිය, නොස්ටොක් ඊට පස්සේ නිදලි වාසීව නයිට්‍රජන් තිර කරන්නේ ඇනබීනා නම් සහජීවීව ඇසොටෝබැක්ටර් ඊට පස්සේ ක්ලොස්ට්‍රිඩියම් ඊට පස්සේ නොස්ටොක් ඒගොල්ලෝ නයිට්‍රජන් තිර කරනවා මේ සහජීවී නොවන ආකාරයට නයිට්‍රජන් තිර කරනවා. ඒ වගේම ඔය සහජීවීව නයිට්‍රජන් තිර කරන එකේදී යන්නේ රයිසෝබියම්ලා ඔය රන්ල ශාකවල මූල ගැටි තුල නයිට්‍රජන් තිර කිරීම වගේ ක්‍රියාවලිය කරනවා රයිසෝබියම්ලා. ඒවා අපිට බලා ගන්න පුළුවන්. ඒතර ඒවා අපි ෆික්සේෂන් එකක් තමයි ආයිගොල්ලේ තියෙන අණුක නයිට්‍රජන් පසට එකතු කරලා දෙන එකනේ ප්‍රධාන වශයෙන් කරන්නේ. ඒතර ඒ රයිසෝබියම් මූල ගැටි සම්බන්ධව එහෙම වල දන්නවනේ. අනිතර ඒ වෙයිදී නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා. ඔය ටික තමයි පැටව. එතකොට මේකදී අපි විශේෂයෙන්ම සලකන්නේ දොර සුදු ජීවීන්ට අදාළව අපිට ගන්න තියෙන්නේ. හරි. ඔය කියන කාරණා ටික අපි එතකොට ඔතනින් අහවර වෙනවා සුදු ජීවීන් හා සම්බන්ධව. ඊට පස්සේ එතනින් පස්සේ අපිට වෙන වෙනම සුදු ජීවීන් සම්බන්ධව අපිට වෙන වෙනම ඉගෙන ගන්න තියෙන සුදු